සමහර පිරිමි ළමයි ඉන්නවා ඔයා කැම්පස් යන්න ඔයා ඉගෙන ගන්න කියන එකට සල්ලි දෙනවා ජොබ් කරලා පාර්ට් ටයිම් කරලා හැබැයි ඔය ගෑනු ළමයා ඊට පස්සේ affair එක නැවතුනොත් අන්න එතකොට ඒ පිරිමි ළමයට වෙන ලෝකයක් නෑ. ඒ ළමයා අවුරුදු ගාණක් තිස්සේ කටු කාලා තියෙන්නේ අර ගෑනු ළමගේ ජීවිතේ ලස්සන කරන්න. ඒ හින්දා affair එකක් පටන් ගන්නකොට ඔක්කොටම ඉස්සෙල්ලා ඔයාලා දෙන්නගේ ජීවිතය ගැන වග කියන්න. මූල්‍යමය අතින් වෙන්න පුළුවන්, ජීවිතමය අතින් වෙන්න පුළුවන්. දැන් ගෑනු ළමයෙකුට හානියක් තියෙනවා අනවශ්‍ය ලිංගික සම්බන්ධකම් තියාගන්න යනවා කියන එක මං කියන්නේ affair එකකදී ඕනේ නැහැ. පස්සේ පසු කාලින විවාහයකට කතා කරගෙන තියෙනවනම් ඒ දේවල් අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්. ඒක කමක් නැහැ. නමුත් මේ පොඩි ළමයි අවුරුදු 18 19 20 21 තව කෙනෙක්ගේ ජීවිතේ වගකීම නේද මේ මං අරන් තියෙන්නේ කියන එක හිතුවේ නැත්නම් ඇත්තට මේක ලොකු පාපයක්. ඔයාට මේ ආත්මයක ගෙවන්න සෙත් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟ ආත්මේ හරි ඒ දේ ගෙවන්න සිද්ධ වෙන හින්දා පීඩාවටපත් වෙන හොඳ පිරිමි ළමයි ඉන්නවා. ඒ ළමයිගේ මුළු ජීවිතේම මෙතනින් එහාට නැති වෙනවා. කවදාකවත් ආයේ කෙල්ලෙක් ගැන විශ්වාසයක් තියාගන්නේ නැහැ. මොකද ඒ ළමයින්ට ඕනුනේ මේ කෙල්ලව කොට දාලා යාගේ ජීවිතේ කොට දාන්න. අනේ මේ පාපය කරන්න එපා ගෑනු ළමයි. ඔයාගේ රූපෙට වෙන්න පුළුවන්, ඔයාගේ අධ්‍යාපනයට වෙන්න පුළුවන්. ඒ ආදරය කරන පිරිමියාට ගෞරව කරනවා.